හිතුවා මම සෝලෝ ඩේට් එකක් යනවාමයි කියලා. ඇත්තටම ඩිරෙක්ට්ලිම සෝලෝ ඩේට් එකට යනවා නෙවෙයි. මට ලෙක්චර්ස් තිබ්බා. ලෙක්චර්ස් ඉවර වෙලා තමයි මම මේ සෝලෝ ඩේට් එක යන්නේ. ඉස්සෙල්ලාම ට්‍රෑම්ප් එකේ එන්න තිබ්බා. ඊට පස්සේ දැන් මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බස් එකේ නම් ඇත්තටම කිසිම කෙනෙක් නැහැ. මම ඔයගලන්ට පොඩි වීඩියෝ එකක් දාන්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ. මමයි ඩ්‍රයිවර් විතරමයි ඉන්නේ. ඉතින් සෝලෝ ඩේට් එකේ ගිහින් මම මොනවද කරේ, කොහෙද ගියේ, මොනවද ගත්තේ, මෙන්න මේ හැම දෙයක්ම මට පුළුවන් විදිහට පොඩි වීඩියෝ ක්ලිප්ස් එකකින් මම ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝ එක ඔයගලන් හැමෝම බලන්න. ඉතින් මේ බලන්න බස් එකටම ඇත්තටම මම විතරමයි ඉන්නේ. කිසිම කෙනෙක් නැහැ. ආයේ ඉන්නවා ඩ්‍රයිවර්. එච්චරම තමයි. හරිම නිදහස්. ඉතින් මගේ සෝලෝ ඩේට් එකේ මං පළවෙනියටම කරපු දේ තමයි මගේ ලන්ච් එක ගත් එක. ඒකට මම කොරියන් රෙස්ටෝරන්ට් එකකට තමයි ගියේ. ඒකෙදි මම එග් කිම්චි රයිස් එකක් තමයි ඕඩර් කළේ. ඉතින් මගේ ලන්ච් එක අරගෙන ඉවර වෙලා මම කෙලින්ම ආවේ ෆ්ලෝරල් ෂොප් එකකට. මගේ වීඩියෝස් කලින් බලලා තියෙන කෙනෙක් දැන් දන්නවා මම මල් වලට කොච්චර ආසද, ඒ වගේම මං මල් පැල කොච්චර ආසාවෙන්ද හදන්නේ කියන එක. ඉතින් මගේ සෝලෝ ඩේට් එක අනිවාර්යෙන් මිස් වෙන්නේ නැති තැනක් තමයි ෆ්ලෝරල් ෂොප් එකක් කියලා කියන්නේ. මේ ෆ්ලෝරල් ෂොප් එකේ නම් ඇත්තටම ගොඩක් වෙරයිටිස් තිබ්බා, මල් තිබ්බා, මොකක්ද තෝරගන්න කියලා හිතාගන්න බැරි වුණා. එක එක පාටවලට ලස්සන මල් පැල මල් තිබ්බා. නමුත් මම මේ සැරේ ඇත්තටම හිතාගත්තා මම යූෂුවලි ගන්න, ඒ වගේම මම කැමති මල් වලට වඩා මම අරගෙන නැති අලුත් මල් ටිකක් ගත්තොත් හොඳයි කියලා. මොකද හැමදාම එකම ආසම දේ ගන්නවට වඩා පොඩි වෙනසකුත් තියෙන්න ඕනේ නිසා. එතන සමහර මල් නම් ඇත්තටම ගන්න විදිහක් නැහැ. මොකද ගොඩක් බරයි. ඒ වගේම තමයි තව දේවල් ප්ලෑන් කරන් තිබ්බ හින්දා එතනින් ඒ ලොකු බර පැලයක් ගත්තොත් ඒක මට ඉතුරු වැඩවලට ටිකක් අපහසුයි. ඉතින් මම හිතලා මම ඩිසයිඩ් කරා මම අද මල් පැලයක් ගන්නෙ නැහැ කියලා. මොකද අපි මල් පැල ගන්නවා නම් සීසන් එක ගැනත් කන්සර්න් කරන්න ඕනේ. අන්තිමට මම හිතලා මෙන්න මේ දම්පාට ලස්සන මල් ටික ගත්තා. ඊට පස්සේ මම ඒ වැඩේත් ඉවර කරලා කියලින්ම ගියේ ජුවෙලරි ෂොප් එකකට. ජුවෙලරි ෂොප් එකේ නම් මම ඇත්තටම ඔයගොල්ලන්ට වීඩියෝස් ගොඩාක් අරගෙන තියෙනවා. මොකද එතන ලස්සන ජුවෙලරි තිබ්බා, ඇක්සසරිස් තිබ්බා. ඉතින් මං හිතුවා ඒවා ඔයගොල්ලනුත් දකින්න එක හොඳයි කියලා. පළවෙනියටම ගියාට පස්සේ මේ දැන් ඔයගොල්ලන්ට පේන නෙක්ලස් එක මට දැක්කා. ඇත්තට මේ නෙක්ලස් එක දැක්ක ගමන් මට හරියට ආස හිතුණා. ඇත්තටම ආස හිතුනේ නෙක්ලස් එකට වඩා මේ නෙක්ලස් එකේ තියෙන පෙන්ඩන්ට් එකට, ටෙඩි බියා පෙන්ඩන්ට් එකට. ඒක හරිම ලස්සනයි, හරිම කියුට්. ඇත්තටම වීඩියෝ එකේ පේනවටත් වඩා හරිම කියුට් ඒක. සමහරලාට ඒක පොඩි ළමයෙක්ගේ වගේ ගතියකුත් දැනෙනවා. නමුත් හරිම කියුට්. ඉතින් මම ඒක ඩිසයිඩ් කරා ඒ වෙලාවේ අනිවාර්යෙන්ම ඒ නෙක්ලස් එක නම් මම ගන්නවාමයි කියලා. ඊට පස්සේ මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ නම් ලස්සන බ්‍රේස්ලට්ස් එහෙම තිබ්බ, බැංගල්ස්, බ්‍රේස්ලට්ස් ඔය වගේ තිබ්බ සෙක්ෂන් එක. ඒකෙත් මට සිලෙක්ට් කරන්න තරම් හිතුණ දෙයක් තිබ්බේ නැහැ ලොකුවට. මොකද සමහර ඒවා ඇත්තටම දැන් ඕගොල්ලන්ට පේනවා too bright. මොකද මම හරිම කලර්ෆුල්, ගොඩාක් ලයිට් ඒවට යන කෙනෙක් නෙවෙයි. මට ඒක ටිකක් අපහසුයි. ඇස් දෙකට මං කැමති නෑ. ඉතින් මං ඒ වගේ ඇක්සසරිස් වලට යන්නේ නැහැ. මේ දැන් තියෙන ඇක්සසරිස් ටික නම් ඇත්තටම හරිම ලස්සනයි, charm, simple වගේම elegant looking ඒවා. ඒවට නම් මං ආසයි. ඉතින් මං ඒවා නම් පොඩ්ඩක් ඇත්තටම අතට එහෙමත් අරගෙන බැලුවා කොහොමද ලස්සනද ඩිසයින් එක මොකක්ද කියලා. නමුත් ඒ වෙලාවෙත් ඇත්තටම මම හිතුවා බ්‍රේස්ලට් එක ගන්නෙ නැහැ වැඩක් වෙන්නේ නැති නිසා කියලා. මොකද මං ඒ වෙද්දිත් නෙක්ලස් එක ගන්නවා කියලා ඩිසයිඩ් කරලා තිබුණ නිසා. නමුත් ඉතින් මට පුළුවන් විදිහට එතන තිබ්බ බැංගල්ස්, බ්‍රේස්ලට්ස් දෙකක් තුනක් අරගෙන බැලුවා කොහොමද කියලා. ඉතින් ඔය විදිහට ටිකක් වෙලා ජුවෙලරි ෂොප් එකෙත් ඉඳලා මම අන්තිමේටම ඩිසයිඩ් කරපු නෙක්ලස් එක මම ගත්තා. ඊට පස්සේ ඇත්තටම මම ජුවෙලරි ෂොප් එකකින් නම් මොනවත් ගත්තේ නැහැ. මොකද එතන ඇත්තටම ඊට පස්සේ ගන්න තරම් දෙයක් මට තිබ්බෙත් නැහැ. වෙලාවත් එක්කත් මට හිතුණා කාලේ වැඩිපුර යවනවට වඩා අවශ්‍ය දේ ගත්ත හින්දා එතනින් ඉක්මනටම එන එක හොඳයි කියලා.
ඉතිං ජුවලරි ශොප් එකෙන් පස්සේ මට කෙලින්ම යන්න උවමනාව තිබ්බේ ෆාමසි එකකට. මොකද මම දැන් පාවිච්චි කරන ෂවර් ජෙල් එක ගන්න ඕනෙකම තිබ්බා. ඒ ෂවර් ජෙල් එක තමයි ඉතිං මම ඊට පස්සේ ගත්තේ එක ලරොත්සේ පොත්සේ කියන බ්‍රෑන්ඩ් එකේ ෂවර් ජෙල් එකක්. මේ දැන් ඔයගලන්ට පේන්නේ ඒක. මම දැන් ඇවිල්ලා ඉන්නේ shopping center එකකට. මම දන්නේ මම මොනවා ගනීද මට මොනවා ගන්න හිතෙයිද කියලා. මොකද ඇත්තටම ගොඩාක් දේවල් තියෙනවා හරිම ලස්සනයි. දැන් නම් ඇත්තටම තියෙන winter collections. මොනවා ගයිද කියලා නම් දන්නේ. මට ඇඳුම් වලටත් වඩා ඇත්තටම ගොඩක් හිත යන මිනිමමගේ ටෙඩීස් ලට හරිම ෂෝයි යන්නේ. ටෙඩි එක්ක නම් මට ගන්නම හිතෙනවා. ටෙඩි කලෙක්ෂන්ස් නම් ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන shopping කරද්දී නම් ඕගලන්ට පේන දෙයක් තමයි හැම වෙලේම winter collections වලට තමයි ඒගොල්ලන් ගොඩාක් priorities දීලා තියෙන්නේ. මොකද මේක winter season එක. ඒ වගේම තමයි නත්තලත් ළඟම එනවා. ඉතින් එතන ඇත්තටම බලන හැමතැනම රතු කොළ වගේ colours තමයි බලා ගන්න පුළුවන්. මොකද almost everything is decorated for Christmas. ඉතින් හරිම ලස්සනයි ආස හිතෙනවා. නමුත් winter decorations ඒවත් නැත්තම් Christmas decorations වල උවමනාවක් මට තිබ්බේ නැහැ. මොකද ඒ වෙද්දිත් මං මගේ winter decorations Christmas decorations අරගෙන තිබ්බේ. ඉතින් මම ගොඩක් හිතුවා outfits තියෙන පැති වලට ගිහිල්ලා කොහොමද කියලා බලනවා කියලා. එක්කම මම night dresses තියෙන තැනට ගියා. මොකද night dress section එක කියලා කියන්නේත් මම ආසම sections වලින් එකක්. ඇත්තටම කිව්වොත් normal dresses වලටත් වඩා. ඉතින් එතනදී මට හිතුණා winter එකට හරියන suit වෙන හොඳ night dress දෙක තුනක් බලන්න ඕනේ කියලා. මොකද මේ winter එක සීතලයි. ඉතින් අපිට හොඳට රස්නට තියෙන night dresses ඕන වෙනවා. එතනදී මම එතන තිබ්බ night dresses වලින් ලස්සන night dress එකක් ගත්තා. නිල් පාට ස්ටිච්ලා ඉන්න night dress එකක් තමයි මම ගත්තේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම හරිම cute ආස හිතනවා දැක්කහම. ඒ හින්දාම මං හිතුවා ඒක ගන්නවමයි කියලා. මොකද ඒක ඇත්තටම දැක්ක ගමන් ඕනම කෙනෙක්ට ආස හිතෙනවා. හරිම ලස්සනයි. මං කොහොමත් හරි cute දේවල් වලට කැමති කෙනෙක්. ඉතින් මං ඒක ගන්නවා කියලා ඒක දැක්ක වෙලාවෙම මම decide කරා. මම ඔයගොල්ලන්ටත් ඒකේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් ටිකක් වෙලා ඇවිදලා කරලා බලද්දී ඔව් මෙන්න මේ තියෙන එක තමයි මම කියන්නේ. ඒක හරිම cute. ඔයගලන්ටත් පේනවා ඇති. ඉතින් මම මේක ගත්තා. ටිකක් වෙලා ඇවිදලා කරලා බලද්දී මේ night dress එකටම ගැලපෙන ලස්සන house shoes දෙකක් හම්බුණා. winter එකට දාන්න පුළුවන්. ඉතින් මගේ ඇඳුමටත් ගැලපෙන හින්දා මම ඒක ඉක්මනටම ගත්තා. මොකද එතකොට complete outfit එකක් තියෙන නිසා. ඊට පස්සේ තවත් මම එතන පොඩ්ඩක් ඇවිදලා කරලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. මේ ඔයගලන්ට පේන්නේ එතන තිබ්බ තවත් house shoes තමයි. නමුත් ඒවට වඩා මට හිත ගියාර ස්ටිචින් එකට තමයි. ඔය ඔතන තියෙන අලු පාට එක එහෙමත් හොඳයි. ගොඩක් comfortable දාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක මට එච්චර ලස්සනක් හිතුන්නේ නැහැ. ඒ හින්දා මම ඒක ගත්තේ නැහැ. ඊට පස්සේ තවත් තිබ්බ පොඩි ටිකක් මම බැලුවා. මොකද එතන සිලෙක්ෂන්ස් නම් ගොඩක් ඇත්තටම තිබ්බා. ඔයගලන්ට වීඩියෝ එකෙත් පේනවා ඇති. එකක් දෙකක් නෙවෙයි. ගොඩක් ඩිසයින්ස් වලින් එක විදිහේ ඒවා එතන තියෙනවා. නමුත් අරකට තමයි ඉතින් මට ඇත්තටම හිත ගියේ නිසා මම ඒක ගත්තා. ඒ ටික ඇවිදලා කරලා එද්දී මට අහපව් හිතුණා තවත් night dress එකක් බැලුවොත් හොඳයි කියලා. මොකද මම night dresses වල ඇත්තටම හරිම කැමතියි. එක විදිහේ ඩිසයින්ස් තියෙන ඒවාට විශේෂයෙන් ගොඩක් කැමතියි. ඉතින් ඊට පස්සේ එහෙම ඇවිදලා එද්දී මට night dress section එකේ තිබිලා තවත් ලස්සන night dress එකක් හම්බුණා. හැබැයි ඒක නම් long sleeves තිබ්බට winter එකටම හරියන්නේ නැහැ. ඒක autumn වගේ හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඒක එච්චරම මේ winter එකට suit වෙන night dress එකක් නෙවෙයි. නමුත් දැක්ක ගමන් ඒකේ පාටට මට ආස හිතුණා. ඉතින් මං හිතුවා ඒක ගන්නවා කියලා. මොකද ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. නමුත් මම හිතන්නේ ඒක වීඩියෝ එකකට නම් ඇවිල්ලා නැහැ.
ඒකේ ටිකක් වෙලා ඉතින් මම මේ විදිහට මගේ බඩු අරගෙන ඔක්කොම කරගෙන ඊට පස්සේ මම ගියා බබල් ටී ෂොප් එකකට. මේ තියෙන්නේ මම බබල් ටී ෂොප් එකේදී ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඇත්තට මේ බබල් ටී ෂොප් එකට නම් මම මේ shopping center එකට ගියොත් අනිවාර්යෙන්ම යනවා. මොකද එතන හරීම ලස්සනයි. ඒ වගේම තමයි හරීම calm quiet environment එකක් තමයි එතන තියෙන්නේ. එතන ගොඩක් වෙලාවට කට්ටිය රැඳෙනවා අඩුයි. බබල් ටී එක අරගෙන ඒගොල්ලන් shopping කරන්න යනවා. ඉතින් රැඳෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා එතන හරීම නිදහස්. ඒ නිසා මම ඩිසයිඩ් කරා මම එතනදී බබල් ටී එක බීලා ඊට පස්සේ මම අහපව් වෙන shopping center එකකට යනවා කියලා. ඊට පස්සේ මම අහපව් වෙන shop එකකට ගියා. ඒකෙදි ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. නමුත් ඇත්තටම ඒකේ මට හිතෙන මම කැමති විදිහ දේවල් තිබ්බේ නැහැ. කොහොමත් දැන් තියෙන්නේ winter collections නිසා winter collections වලට අදාළ දෙයක් තමයි ගන්නවා නම් ගන්න තියෙන්නේ. මම ඒ ෂොප් එකේ ටිකක් ඇවිදලා කරලා බඩු තියෙනවද කියලා බලලා ලොකුවට මට ගන්න ආස දෙයක් තිබ්බේ නැති නිසා මම ඒ ෂොප් එකකින් ආවා. මොකද කාලේ නාස්ති කරන එක අපරාධ නිසා. ඒත් එක්කම ඊට පස්සේ ගියේ මම බුක් ෂොප් එකකට සති 2ක 3ක විතර ඉඳන් මම හොයන පොතක් ගන්න. නමුත් ඒ බුක් ෂොප් එකේ ඒ පොත තිබ්බේ නැහැ. ඒ නිසා මම ඊට පස්සේ ගියේ කෙලින්ම කොෆි ෂොප් එකකට. කොෆි ෂොප් එකේදී නම් මම පොඩි වීඩියෝ එකක් ගත්තා. මම ගොඩක් තැන්වල ඇවිද්දා කෙරුවා බඩු ගත්තා. මම ඒ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න. දැන් මේ තියෙන්නේ ලාස්ට් ඩෙස්ටිනේෂන් එකේ පොඩි වීඩියෝ එකක්. දැන් නම් ඇත්තටම ටිකක් රැත් වෙලා එළි වහිනවා. ඉතින් මම හිතුවා කැෆේ එකකට ඇවිල්ලා කොෆි එකක් බීලා ඊට පස්සේම ගෙදර යනවා කියලා. මොකද ඇත්තටම දැන් ටිකක් ටිකක් නෙමෙයි හොඳටම ටයර්ඩ්. ඉතින් හොඳම දේ තමයි පොඩ්ඩක් කැෆේ එකට ගිහින් කොෆි එකක් බොන්න කියලා හිතුවා. මොකද අද දවසේම ටිකක් බිසි වුණ හින්දා ඇත්තටම කොෆි එකක් බොන්නම් බැරි වුණා. හරිම කලාතුරකින් තමයි මට කොෆි එකක්වත් බොන්න නැති වෙන්නේ. Coffee is my favorite always. Isa coffee එකක් බොන්න හිතුවා. ඉතින් මේ තියෙන්නේ මගේ කොෆි එක. පස්සේ මම තව ගත්තා වෙල්වට් කේක් එක. ඒකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔව් එහෙම තමයි. පෙන්නනවා කිව්වට වීඩියෝ ක්ලිප් එකක් නම් නැහැ. නමුත් මම ෆොටෝ එකක් ගහගෙන තිබ්බා. ඒක තමයි දැන් ඔයගලන්ට මේ දැම්මේ. මම කොෆි එක බොන ගමනොත් පොඩි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් coffee was usual, it was fine. ඒක රසට තිබ්බ ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙල්වට් කේක් කෑල්ල නම් ඇත්තටම පේන තරම්වත් හොඳක් තිබ්බේ නැහැ. ඒක ලස්සනට තිබ්බා. හරි ෆ්‍රෙෂ් ගතියක් පෙන්නුනා. ඒ නිසා මං හිතුවා රසට හොඳට තියෙයි කියලා. නමුත් ඇත්තටම එච්චර රසක් නම් තිබ්බේ නැහැ. ඉතින් මම කොෆි එක බොන ගමන් දැක්කා එළියේ වහින්න පටන් ගත්තා කියලා. මම හිතන්නේ මං වීඩියෝ එක කරලා තියෙන එකත් කියනවා වහින්න පටන් ගත්තා. ඉතින් මං හිතුවා දැන් වැස්සේ වෙන කොහේ හරි ගියොත් නම් තෙමෙන්න වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මෙතනින් අද දවසේ සෝලෝ ඩේට් එක ඉවර කරලා ගෙදර යන එක හොඳයි කියලා. මොකද වැස්සේදී තෙමෙන එකට මං එච්චර ආස කෙනෙක් නම් නෙවෙයි. ඉතින් මේ වීඩියෝ එක වොයිස් කරද්දී වීඩියෝ එක බලද්දී තමයි මට ඇත්තටම තේරෙන්නේ සමහර තැන් මට මිස් වෙලක් තියෙනවා. මම ගියපු තැන් කරපු දේවල් වීඩියෝ කරගන්න සමහරලාට ඇත්තටම එතනට ගියාපුවම ඒක අමතක වෙනවා. එච්චර ලොකු පුරුද්දකුත් නැහැනේ ගියපු හැමදේම වීඩියෝ කරන එක එහෙම. ඉතින් සමහරලාට ඒක අමතක වෙනවා. නමුත් නෙක්ස්ට් වීඩියෝ එකදී මම අනිවාර්යයෙන්ම උපරිම try කරන්නම්. මම සෝලෝ ඩේට් එකක් කරන වෙලාවට මම කරන කියන හැමදේම ලස්සන ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් අරගෙන ඔයගොල්ලන්ට දාන්න.
ඉතින් ඊට පස්සේ මම කොෆි ෂොප් එකේ ටිකක් වෙලා ඉඳලා මම ගෙදර ආවා. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ මම එන ගමන් ගත්ත වීඩියෝ එකක්. ඔයගලන්ට පේනවා ඇති වැහැලා නම් ඉවරයි. නමුත් පාර නම් ටිකක් ස්ලිපරි ගතියක් තිබ්බා වැස්සෙන් පස්සේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අද මගේ සෝලෝ ඩේට් එක ඉවර වුණේ. මේ අන්තිම වීඩියෝ එකේ පේන්නේ මම ගෙදර යන විදිහ. ඉතින් අන්තිමේටම පාර ඩෙකරේට් කරලා තිබ්බ ලස්සන ෆොටෝ දෙකකුත් මං ඇඩ් කරලා තියෙනවා ඔයගලන්ට බලන්න. වීඩියෝ එක බලපු ඔයගලන් හැමෝටම thanks, have a happy weekend.